ඔගොල්ලෝ ඇත්තටම නිවන් දකින්න ඕනේ නම් මේ ජීවිතේම අජරාමර වෙන්න ඕනේ නම් මම මේ අද ඉඳලා කියන උපදේශ රෑ දවල් දෙකේ පුළුවන් කෙනෙක් පුළුවන් ධෛර්යයක් දාලා මහන්සි දාලා කරන්න නොබෝ දවසකින් ඕගොල්ලන්ට යටත් පිරිසෙන් අරිහත්ත්වයට පැත්තකින් තිබවා ditthi සම්පන්න බවට හොපත් වෙනවා. ඒකට රෑ දවල් දෙකේ මහන්සි වෙන කෙනෙකුට එක සති දෙකක් මාසයක්වත් යන්නේ නැති වෙයි. ගොඩාක් ගැඹුරු දෙයක් නෙමෙයි මම මතක් කරන්නේ. එක දෙයයි කායගත සතිය. ඕගොල්ලන්ට හම්බ වෙන හැම රූපයකම පුද්ගලයෙක් කියලා හම්බ වෙනකොට අපි කියමුකෝ යාළුවෙක් කියලා සිහි වෙච්ච ගමම්ම ඕගොල්ලෝ පෙන්වන්න ඕනේ නැහැ. එහෙම කෙනෙක් කොහෙවත් හිටියේ නැහැ. එහෙම සත්‍ය පුද්ගලෙ ටග්ගාලේ ඒ රූපේ හිතෙන් අල්ල ගන්නවා. හිතෙන් අල්ලගෙන යාළුවෙක් කියලා හිතන අපි කියනකොට ඒ ප්‍රඥප්තියෙන් කමුක ප්‍රියන්ත කියලා යාළුවෙක් සිහි වුණා කියලා ටග්ගාලේ ඒ රූපය අර නෑ ඒ රූපය හැදිලා තියෙන කනබුන ආහාරෙන්නේ ඒ රූපේ තියෙන කෙස්ලුම් නියදත් සම්මස් කියන්නේ බාහිර කළු ගලක කඩුල් කැටයක තියෙන මැටි ටික පටවි ධාතු යම්සේද ඒ රූපේ තියෙන කෙස්ලුම් නියදත් කියන්නේ පටවි ධාතුනේ. ලින්දක වැවක පොකුණක තියෙන ආපෝ ගලන වැగిරෙන ස්වභාවයත් ඒ රූපේ තියෙන පිච්චෙන් සරව කියන ස්වභාවය සමානයිනේ. කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේනේ කියලා බලනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා ඒ රූපේ ඉදිරියම ආපහුවේම වෙනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා වටපිට බලනකම වෙනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා වචන කතා කරනවා කියලා පෙන්නනවා. ඒ ශරීරය ඇසුරු කරගෙන පවතින චිත්තචෛතසික ටික නිරුද්ධ වුණොත් ඒ රූපයේ ඉදිමිලා නිල්ලලා සැරව ගොඩක් වෙනව නේද? තවදුරටත් ඒ රූපේ තැන් වලින් හිල් වෙලා සැර ඕජස් ගලන පත්විටපත් වෙනව නේද? ඒ මුළු රූපෙම පණුවන් විසින් කාදමන සම්පූර්ණ පණුව විසින් වහගත් රූපයක් වෙනව නේද? ඒ රූපය ලේ මස් සහිත නහරින් බැඳුණු ඇටසැකිල්ලක් වෙන දවසක් වෙනව නේද කියලා අර නවසීවිතකේ තියෙන. ඔගොල්ලෝ පෙන්නනවා බත් පාන් කවුපුමට ඒ කනබුන ආහාර නිසා රූපය හටගත්තේ කියලා පෙන්නන එක. ඊට පස්සේ පෙන්නනවා රූපේ తত্ত্বය. ඒ රූපය කෙස්ලොම් නියදත් සම්මස් කියන කුණුප කොටස් 32යි. ඒකත් පෙන්නනවා කබ ගලන සොට්ටු මල මුත්‍රා ගලන කියලා කුණුප කොටස් 32ක්. එහෙම නැත්නම් සතර මහා ධාතුයි. ඒ සතර මහා ධාතුවද පෙන්නනවා බාහිර සතර මහා ධාතු වල ආදේශ කර. බාහිර කළු ගලක මැටි ටිකක ගඩොල් කැටයක තියෙන තද ස්වභාවයේ සත්‍ය පුද්ගලයක් නොවනෝ වගේම ඒ ශරීරයේ තියෙන ඒ කෙස්ලොම් නියදත් සම්මස් යාළුවෙක්වත් ප්‍රියන්තවත් නෙමෙයි නේද? ලින්දේ වැවේ පොකුණේ තියෙන වතුර ටික සත්‍ය පුද්ගලයක් නෙවෙයි වගේ ඒ ශරීරයේ තියෙන පිච්චෙන් සරවලේ දහඩිය සත්‍ය පුද්ගලෙක් ප්‍රියන්ත නෙමෙයි නේද කියලා පෙන්වුවා. තුන්වෙනි එක විඥානයේ නිරුද්ධ වුණාම මේ ශරීරයට වෙන්න පුළුවන්කම. එක අරමුණක් මෙනෙහි කරද්දී තව පුද්ගල භාවය කෙනෙක්ව පුද්ගලෙක සිහි වුණොත් මේක අතහැරලා ඒව අල්ලගන්නේ නැහැ. ඒක නොසලකා හැරලා විනාඩි 10ක් හරි පැය කාලක් හරි පැය භාගයක් හරි මේ යාළුවා ප්‍රියන්ත කියලා සිහි වෙච්ච එක අරමුණ ඒ රූපය සතර මහා ධාතුයි කුණුප කොටස් ටිකක් ආහාරයෙන් හැදුනේ කුණු වෙන්න නරක වෙන්න පුළුවන් රූපයක් එක ප්‍රියන්ත නෙමෙයි සත්වයක් නෙමෙයි කියලා තුලණය කළා තීරණය කළා තමයි අතහරින්නේ. ඒකට කොච්චර වෙලාවක් ගත්තත් කමන්නේ හිත කොහාටත් යන්න නොදී හොඳට නුවණින් බලලා ඊට පස්සේ තව සිහි වුණා දරුවා කියලා සිහි වෙනකොට මගේ පුතා දරුවා කියලා සිහි වෙනකොටම ඒ විදිහටම ගන්නවා නෑ ඒ රූපය හැදුනේ කනබුන ආහාරයෙන් නේද? මම ගඩොල් කැටකට මැටි ටිකකට දරුවෙක් කිව්වොත් හරිද? නෑ.
ඒ වගේ තමන්ටම ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. ඒ වගේ එහෙනම් ඒ රූපේ තියෙන කෙස්ලොම් නියද සම්මස් කියලා කියන්නේ අර gadul කැටයක තියෙන තද ස්වභාවයමයි. සත්‍ය පුද්ගලයක් නෙමෙයි. එහෙනම් ඒ කෙස්ලොම් නියද සම්මස් දරුවෙක්වත් පුද්ගලෙක්වත් සත්‍යයක් කරන්නේ පටවි ධාතුනේ. ඔහොම හිත පිළිගන්නේ. මෙහෙම බැලුවට හිත පිළිගන්නේ නෑ දරුවමයි. නෑ ප්‍රියන්තමයි. නෑ යාළුවමයි කියලා තමයි කියන්නේ. ඒත් ඕගොල්ලෝ තතහරින්නේ නෑ. හරි? ආයෙත් බලනවා. ආයෙත් මොන්න බැලුවත් හිත පිළිගන්නෙම නෑ අම්මමමයි. අජත්තන්වා. මේකෙත් බලනවා. මෙහෙම බලනකොට මේ රූපයේ බත් පාන් කව්පි මුංගට කියන කනබුන ආහාරයෙන් හැදුනේ මේ ශරීරය දිහත් බලනවා. මේ කෙස්ලොම් නියද සම් කියන පටවි ධාතු. බාහිර කළු ගලක මැටි ටික gadul කැටයක තියෙන තද ස්වභාවයත් මේ කෙස්ලොම් නියදත් කියන තද ස්වභාවය සමානයි. කළු ගලක් මැටි ටිකකට මම මගේ ආත්මය කියන්න බෑ වගේ මේ කෙස්ලොම් නියදත් මම හෝ මගේ ආත්මය නෙමෙයි. බාහිර ධාතු ආධ්‍යාත්මික ධාතු සම කරලා පෙන්නනවා. ලින්දේ වැවේ පොකුණේ තියෙන වතුර ටිකක් යම්සේද මේ ශරීරේ තියෙන පිත්සෙම් සර්ව ලේ දහඩිය මම නෙමෙයි මගේ නෙමෙයි. ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපේනේ. මේ රූපය දකින්නකොට මම කියන හැඟීමක් හිතේ ඇති වෙනවා. මම කියන හැඟීම මේක දිහා බලපු හින්දා මේ මම වගේ පේනවා නේද? නැත්නම් මේ රූපේ සතර මහා ධාතුයි නේද? හොඳට හොපෙන්නනවා. අර වගේ අර රූපයක් කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුයි කුණුප කොටස් ටිකක්. ඒ රූපේ දකින්නකොට දරුවා කියන අදහස මට ඇති වෙනවා. මම දරුවා කියලා බලනවා. එතකොට කාලයක් යනකොට පොඩි දෙපැත්තක් මොකද්ද? රූප ගතිකය. රූපේ තත්වයේ රූපේ මට දැනෙන තත්වයක් කියලා දෙකක් හම්බ වෙනවා ඕගලන්ට. දැන් අද එහෙම නැන්නේ රූපේ තියෙන තත්වෙම තමයි මට පෙනෙන තත්වෙ. මට පෙනෙන තත්වෙ තමයි තියෙන තත්වෙ වෙලා තියෙන්නේ. මෙහෙම බලාගෙන යනකොට තාම හිත පිළිගන්නේ දරුවමම තමයි. මමම තමයි. නමුත් මෙහෙම බලාගෙන යනකොට ඕගලන්ට චූටි ඡායාවක් සියුම් රේඛාවක් මනසේ මතුවෙනවා දෙපැත්තක්. මොකද්ද දෙපැත්ත? රූපයක පැවැත්මක් තියෙනවා. ආහාරයෙන් හටගත්ත සතර මහා ධාතුයි කුණුප ටිකක් මෙහෙම වෙන්න පුළුවන් අනාත්ම රූපයකුත් ඒ රූපය දිහා දකින්නකොට මට දැනෙන මම රූපේ දිහා බලන ගතියක් කියලා දෙපැත්තක් තියෙනවා. දැන් දෙපැත්තක් තියෙනවා. තේරෙන්නේ? තවදුරටත් ඕගොල්ලෝ මේක අතහරින්නේ නැහැ. තවදුරටත් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින කොයි ඉරියව්වේද කොතනද පුද්ගල භාවයට හම්බ වෙනවද? ඕගොල්ලන්ගේ කමඨාන තමයි මේ පුද්ගල භාවයේ නොවිසන එක. පුද්ගල භාවයේ නොවිසන පුද්ගල භාවයේ ආදේශ වෙන්න නොදී එතන රූපේ සසර දුකයි නම් සසර ගෙවා ගන්න ඕනේ නම් ජරා මරණ එපා නම් සතර අපා කල්ප ගණන් සතර අපායේ පැහෙන්න තියෙන හේතු කරන කර්ම එපා නම් ඒ කර්මට විපාකයකට කල්ප ගණන් පැහෙන දුකට කැමති නැත්තම් මෙන්න මේ ටිකට කැමති